එහෙයින් බොරු කීම අත්හැර දමා එක් එක්කෙනා තම තමාගේ අසල්වැසියා සමග සැබෑව කතා කරපල්ලා. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය. කෝප වුණත් පව් නොකරල්ලා. ඉඩ බසිනතුරු නුඹලාගේ කෝපය පවතින්නට ඉඩ නොඅරිල්ලා. යක්ෂයාට ඉඩ නොදෙල්ලා. සොරකම් කළා වූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට හිඟ අයට දෙන්නට පුළුවන් වන පිණිස තමාගේ අත්වලින් යහපත් වැඩ කරමින් වීර්ය කෙරේවා. නුඹලාගේ මුඛයෙන් කිසිදු දූෂ්‍ය කතාවක් නික්මෙන්නට ඉඩ නෑර අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑ කරන වර්ධන වීම සඳහා යහපත් දේම කරපල්ලා. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන්න් වහන්සේට දුක් නොදෙල්ලා. මක්නිසාද උන්වහන්සේ තුල නුඹලා මිදීමේ දවසට මුදා කරනු ලැබුවෝහිය. සියලු තිත්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහ කරනු ලැබේවා. නුඹලා එකිනෙකා කෙරෙහි ශුද්ධවන්තව අනුකම්පා ඇතුව සිට ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ නුඹලාට කමා වුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වේයල්ලා.